හෙලෝ බෝයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් මොකද වෙන්නේ ඔන්න අදත් මම ඔයාලට ගෙනාව සුපිරිම වීඩියෝ එකක්. වැඩි කතාවක් නැතුව අපි අද ප්ලේ කරමු. මම අද ගෙනල්ලා තියෙන්නේ ඩෙත් පාක් කියන හොල්මන් ගේම් එක. මේක MB 117යි වෙන්නේ යාළුවනේ. මේක ඔයගොල්ලන්ට ලේසියෙන් දාගත හැකි. මේක ඔෆ්ලයින් ගේම් එකක්. බය වෙන්න දෙයක් නැහැ ඒක. මේක අර ඉට් කියන ෆිල්ම් එකක් තියෙන. අන්න ඉට් කියන ෆිල්ම් එක වගේ තමයි මේක තියෙන්නේ. ඒ කියන්නේ ෆිල්ම් එකේ ඉන්න මේ කවුද රාක්ෂයා ඉන්නේ බෙනිවයිස් අන්න වගේමයි මේක තියෙන්නේ යාළුවනේ. වෙන වැඩි කතාවක් නැතුව ප්ලේ කරමු. මම මේකේ ඉන්න මේ ළමෙක් යාළුවනේ. මට මෙතනින් පැනලා යන්න තියෙන්නේ. මේ අතුරු නෑ යාළුවනේ. දැන් මෙන්න මෙතනින් මේ දොරෙන් මේ මිනිස්සෙක් එන්න ඔය දොරට ගහන්නේ මිනිස්සෙක් එනවා මෙතනින්. අපි ඒක නිසා මේ අන්තයට දෙවලා හැංගිලා ඉමු. මොන බාන්නේ යාළුවනේ. ඔය මිනිස්සයාද රාක්ෂයාද කියන මම නම් දන්නේ නැහැ. ඔය සපත්තු නම් සාමාන්‍යයෙන් ওই විදියට තියෙන්නේ රාක්ෂයාගේ නෙමෙයි මිනිස්සෙක්ගේ. මම තාම අර මූණ ඔලු ඉතුරු ටික පේන්නේ නැති නිසා මට හිතෙන්නේ නම් මිනිස්සෙක් කියලා යාළුවනේ. මේ දවස්වල වැස්ස නිසා යාළුවනේ ගොඩක් නිකන් කැස්ස වගේ තියෙනවා යාළුවනේ. සෙමක් තියෙනවා. ගණන් ගන්න එපා යාළුවනේ. ඔන්න අපිට අතුර හම්බුණා යාළුවනේ. අපි දැන් මේ අතුරේ දොර අරින්න හදන්නේ යාළුවනේ. යාළුවනේ අපි දොර අරගත්ත යාළුවනේ නා ගැම්මඩම මේ තියෙන යාළුවනේ ඩෙත් පාක් එකේ දොරටුව යාළුවනේ. යාළුවනේ වෙල්කම් කියලා බෝඩ් එකක් තියෙනවා ඩෙත් පාක් කියලා මරණේ ඩෙත් පාක් කියන මරණයේ නැවතුම්පල. ඒ කියන්නේ පාක් සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් කියන්නේ. ඔන්න මේ ඉන්නවා අපිට රාක්ෂයා. යාළුවනේ අපි කෝච්චි ටිකට් එක ගත්ත යාළුවනේ. අපි මේ කෝච්චිය ඔන්න බලන්න යාළුවනේ. කෝච්චිය යන කලින් මේ ඔන්න බලන්න මේකට ගියාට පස්සේ 아무තු සද්දයක් එනවා. ඒ සද්දේ මරු යාළුවනේ. ඒ කියන්නේ මේක අර වැඩ ගන්න නැති වුණාට මේ ලයිට් එකයි සද්දේ වැඩ කරනවා යාළුවනේ. ඒක නම් මරු හොඳේ. ඒ නම් නියමයි. ඔන්න යාළුවනේ අපි කෝච්චිය ළඟට ආවා. අපි කෝච්චි ටිකට් එක දාලා කෝච්චිය යවමු යාළුවනේ අපි. මේ ඉන්නේ යාළුවනේ මම පොඩි ළමයෙක් යාළුවනේ මේ ඩෙත් පාක් එකේ අතරමං වුණ. නෑනුනේ අපිට මෙතන ලී කෑල්ලක් තියෙනවා යාළුවනේ. අපි ඒ ලී කෑල්ල ගන්න යන්න ඕනේ යාළුවනේ. තියෙන්නේ යාළුවනේ. මේක MB 117යි වෙන්නේ යාළුවනේ. මේක ඔෆ්ලයින් ඔයාලා දාගත හැකි. අපිට ලී කෑලි ටිකක් හම්බුණා යාළුවනේ. අපිට තියෙනවා මේ ලී කෑලි ටික අරගෙන මෙන්න මෙතන මේ උඩ තියෙනවා. ඒ තැනක් අන්න එතනට දාන්න. එතකොට අපිට එතන යත හැකි වෙන බලන්න මෙතනින් යන්න තියෙන යාළුවනේ මේ. අපිට මෙතනින් යන්න බෑ. දැක්කද? මේ ලී කෑල්ල මේ තියෙන්නේ. මෙතන කෑල්ලනේ තියෙන කඩන් වල. ඒක නිසා අපිට යන්න බෑ. ඒ නිසා අපි ගෙනාපු ලී කෑලි ටික මෙතනින් දාන්න ඕනේ. දැන් හරි. දැන් අපිට යත හැකි යාළුවනේ. අපිට තියෙන යාළුවනේ මෙන්න මෙතන බෝතලයක් වගේ එකක්. ටූක් බෝටල් ඔෆ් වෝටර් මේක වතුර තියෙන යාළුවනේ. බලමු අපි වතුර දාන්න තියෙන මොකටද කියලා යාළුවනේ. මේක කොහේ හරි වතුර දාන තැනක් තියෙනවා නම් කියන්න යාළුවනේ. වතුර දාන්න අපි බලමු යාළුවනේ. දැන් මේක අරගෙන වතුර දාන්න කොහාද තැනක් තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් වතුර දාන්නේ මල් වලට නේද යාළුවනේ. බලමු මෙතන මල් තියෙනවද කියලා. පාක් එකේ නම් මල් නැතුව ඇති යාළුවනේ මේ පාක් එකේ නම්. බලමු යාළුවනේ මේකේ මලක් වගේ දෙයක් තිබුණා නම් හරි. මේ කූඩාරෙ මැද මොනවද දන්නේ නැහැ තියෙන. අපි එහා පැත්තෙන් යමු. මෙතනින් යන්න බෑ යාළුවනේ. මෙතනින් කොහෙන්ද දන්නේ නැහැ මේක තමයි පණින්න තියෙන්නේ. මෙතනින් පණින්න කොහෙද දන්නේ නැහැ තියෙන්නේ. මේ ළමයා බය වෙලා යාළුවනේ ඉන්නේ. අපි බලමු අද අර ඉන්න රාක්ෂයා දුවන්න යාළුවනේ දුවන්න යාළුවනේ දුවන්න. රාක්ෂයයි ෂේපට අපි ඉක්කන්ට යන්. ඕ යාළුවනේ අපි බේරුණා රාක්ෂයාගේ. නෑ තාම නෑ. ෂේපට ගැපෙමු. අර ඉන්න රාක්ෂයා. අපි පස්සෙන්ද? නෑනි. හරි අපි බේරුණා යාළුවනේ. අපි යන් අපේ මිෂන් එකට. තෙලෝ කරුත් නෑනි.
නෑ මේ මෙතනින් එහාට පස්සේ මොනවද දන්නේ නැහැ තියෙන්නේ. අනේ මන්ද මොනවද තියෙන්නේ කියලා. හොඳයි යාළුවනේ පට ගාලා අපි වැඩේ කරමු. මම ඔයාලට පොඩි වැඩක් කරන්න යාළුවනේ. මෙන්න මෙතන මේ බෝට්ටුවක් වගේ තියෙන්නේ. අන්න ඒක මම යවලා පෙන්නන්න ඕන බලන්න. දැක්කද එහෙට මෙහෙට පැද්දෙනවා යාළුවනේ ඒක. ඒකත් ඒ දවස්වල මරු ආතල් ඇති ඕනේ අඬ. තව පාරක් බලමු. කොහමද? මාත් ගුණා වගේ කරගුවා යාළුවනේ මේ සද්දෙට හොල්මන හිටන්නේ. හොල්මනක් නෙමෙයි යාළුවනේ උ රාක්ෂයෙක් වගේ. අපිට දැන් මේ වතුර බෝතලයක් හම්බුණා. ඒ වතුර බෝතලේ මොකද්ද කරන්නේ මං අපි ඒක බලමු යාළුවනේ අපේ මිෂන් එක. මේ පැත්ත අපි ආපු පැත්තේ යාළුවනේ අපි මේ පැත්තෙන් යමු. ටිකට් ගන්න තැන අපි මේ පැත්තෙන් යමු. මේකේ මොනවද කරන්න තියෙන්නේ යාළුවනේ? ඒක තමයි මට ලොකු ප්‍රශ්නයක් හොඳේ මේක නම්. ආන්න හොල්මන. ඕ අපි දැක්ක අපි මේක හැංගෙමු. හැංගිට හැගි යාළුවනේ. කො යාළුවනේ ඌ? අම්බෝරේ ඉන්නේ. හෙලෝ. අද ඌට මුලයක් නෑ යාළුවනේ මම මෙච්චර පිටිපස්සින් අපි පොඩ්ඩක් ඌත් එක්ක පළව පාරක් දාමුද? හෙලෝ හොල්මන. ඕ දුවපන්. අයියෝ යාළුවනේ ඌ මාව දැක්කා. මෙතනින් දාත හැකි. අනේ යන්න යාළුවා යන්න. ඔයාට මාව අල්ලන්න බෑ. නැමිලෙත හැකිද? ඔක නැමිලෙන්න බෑනේ. බෑ. හෙලෝ. දුවපන්. අම්බෝ. අඩෝ මාව මැරුවා යාළුවනේ. හරිම දුකයි යාළුවනේ ඌ මාව මැරුවා. යමු යාළුවනේ අපි සැලෙන්නේ නැහැ මේවට. කොහොමරි ඌව මරන්න බැයිද නැහැ යාළුවනේ. සාමාන්‍ය වෙන හොල්මන් ගේම් වල නම් ඒ ආව තප්පර ගානකට හරි මරන්න පුළුවන්. මේකේම පුළුවන් ද දන්නේ නැහැ මම දන්න විදිහට නම් මේකේ බැරුව ඇති. මේ මෙතන මොකක්ද දන්නේ නැති මෙතන දන්නේ ටිකට් කවුන්ටරේ මේක අතට ඇත හැකිද? එතන යන්න බෑ යාළුවනේ. කොබන රාක්ෂයා හෙලෝ රාක්ෂයාව කොහෙද ඉන්නේ? එනවා මගේ ඉස්සරහට. කොහෙද? කොහොයා ඔයා මහ ලොකු වැඩේ දැන් එනවා මෝඩයා. යම් යාළුවනේ මෙහෙම රාක්ෂයා නම් එනේ පාටක් නැහැ. මේ ගියක් වගේ එකක් තියෙන යාළුවනේ අපිට මේක අතට යන්න බැයිද දන්නේ නැහැ. ඒක ලොක් කරලා තියෙන යාළුවනේ මේකට කෝඩ් එකක් තියෙනවා මම දන්නේ නැහැ කෝඩ් එක මොකක්ද කියලා. මෙයා දන්නේ නැලු කෝඩ් එක. ඒතකොට කෝඩ් එක කොහෙන්ද හොයාගන්නේ? කෝඩ් එක මට හිතන විදිහට කොලයක් වගේ එකක් ඇත්තේ යාළුවනේ. මොකක් හරි පොඩි කොලයක් වගේ එකක් තමයි ඇත්තේ. කෝඩ් එක මට හිතන විදිහට. තාම දන්නේ නැහැ යාළුවනේ මේක මම එහෙම එච්චර ප්ලේ කරලා නැහැ. මේක අපි මේ පැත්තට ගිහින් බලමු. මත්තරම දන්නේ නැහැ යාළුවනේ. මේක මොකද්ද ගන්න තියෙන්නේ කියලා අපිට මෙතන යට යන්න බෑ. ඒ රාක්ෂයා මේක ඇතුලේ යන්න බලමු. එතන යන්න බෑ යාළුවනේ. මේක ඇතුලේ මොකක් හරි දෙයක් තියෙනවා යාළුවනේ. ඒකට යන්න බෑ. මෙතන මොනවද තියෙන්නේ මේ බලු කූඩුවක්ද? මේ මන් දන්නේ යාළුවනේ. අඩෝ මේක බල්ලෙක් ඉන්නවා කියනවා යාළුවනේ. මෙතන මේ මොකද්ද තියෙන්නේ? මෙතන එක. ඉතින් අපි මේ එක තියෙනවා යාළුවනේ. අපි එක ගිහලා ඔබලා බලමු දර කෝඩ් එකේ. යම් බලන්න යාළුවනේ. අපි දෙක හම්බුණා යාළුවනේ. අපි එක ඉලක්කම ගිහලා ඔබමු. මට හිතෙන විදියට ඒක හරියන එකක් නැති වෙයි. බලමු ඉතින් ගිහලා පොඩ්ඩක්. දන්නේ නැහැ යාළුවනේ තාම මේක කරන හැටි මම. අපි බලමු මේක එක ඉලක්කම ගහලා. එක. අඩෝ යාළුවනේ ඒක වැරදිලු. එක ඉලක්කම නෙමෙයිලු. තව මේක එක ඉලක්කමයි දැන්ට අපිට එක ඉලක්කම හම්බුණා. තාම මොකක් හරි එකක් හම්බෙයිද දන්නේ නැහැ. බලන්න යාළුවනේ. කො මේක රාක්ෂයා නෑනේ යාළුවනේ. රාක්ෂයා හෙලෝ කො යාර පේන්නේ නෑනේ. මේ ගේම් එක නම් මරු යාළුවනේ. මේක අර බඩු තියෙන තැන තමයි පොඩ්ඩක් එහෙම වෙලා තියෙන්නේ. ඒක වර පොඩ්ඩක් අර හම්බේවා නම් හරි යාළුවනේ. මේක අර බඩු තියෙන තැන පොඩ්ඩක් එහෙම වෙලා තියෙනවා. ඒක පොඩ්ඩක් කියන්න අමාරුයි ඒක නිසා. මේ කුට්ටෙන් අපි මේකට ආවේ නෑනේ කලින්. මෙතනත් දන්නේ අර ෆිල්ම් වගේ පෙන්වන්න තැන මට හිතෙන විදියට.
සල්ලි වගේක් තියෙනවා. නෑ සල්ලි නෙමෙයි. මේ හීඩින් ටයිම් ඒ මොනවද? ඒ මන් දන්නේ මංගලියෝ 4ක් තියෙනවලු. මන් දන්නෙත් නෑ යාළුවනේ මොනවද කියලා. ඔව් මෙතන තමයි ෆිල්ම් පෙන්වන තැන. ඕ මෙතන රතු පාට දෙයක් තියෙනවා. ඕ ඒක අමේ තියෙන්නේ. මොකද්ද මේ? ටූක සයිට්. ඒ මොකද්ද? මොකද්ද යාළුවනේ? මේකද දන්නේ අපිට අර කරින් තියෙන බලමු යාළුවනේ දුවලා ගිහිල්ලා. මේකෙන් වුණොත් නම් ගොඩ. යාළුවනේ මට පාරක් මතක නෑ. කෝ යාළුවනේ. මේ අපි ආපු තැනමනේ යාළුවනේ. අපි ආපු තැනමයි ආයෙ වටේ කරගෙන මට හිතන විදියට. කෝ යාළුවනේ කෝ මෙයා යාළුවනේ නෑ අපි දුර මේක දීලා බලමු මෙතනට දීලා බලමු මේක හරියන්නේත් නෑ යාළුවනේ වැඩක් නෑ යාළුවනේ හොඳයි ඉතින් බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් අපි අදට වීඩියෝ එක කරමු යාළුවනේ මේක මට මේ ඉවර කරන්න තාම මම මේක හරියටම දන්නේ නැහැ අපි මේක කොහොම හරි ඉවර කරමු යාළුවනේ මම ඉස්සරහට ගා වීඩියෝ එකක් දාන්නම් මේකේ මේ එහෙනම් යාළුවනේ අදට ඔයගෙන් සමු ගන්නවා එහෙනම් ඔයාලට ගුඩ් බයි